අඩුයි නේද? වැඩිපුර ප්‍රශ්න ඇති වෙන අර මම සඳහන් කරේ ලේලි නන්දම්මයි අතර මේක අපේ අර කියනවා නේද බැන්දනම් වෙන් වෙන්න ඕන කියලා. ඒක හරි වැරදි. බුදුදහමේ උගන්වන්නේ මොකක්ද? වෛරය නැති කරන්න පුළුවන් මොකෙන්ද? මෛත්‍රියෙන්නේ. ඒ ඕක සමාජගත කරන්න බැරි. ඇවිල්ලෙන ගින්නට පිදුරු දානවා වගේ මොකක්ද අපි උගන්වලා තියෙන්නේ? වෙන විකල්පයක් නැහැ. මම දැකලා තියෙනවා සමහරක් ගෙවල් වල එක ගෙදර ලිප් දෙකක් තියෙනවා පින්නතුනේ. ඒ වුණාට ඒ නැන්දම්මත් පහන තියෙනවා ලේලිත් පහන තියෙනවා. වැඩක් තියනවද? සමහර පින්නතුන් ඉන්නවා මේ පහන තියලා හෙන ඉල්ලනවා. එක ගෙදර. එක ගෙදර. පහන තියලා හෙන ඉල්ලනවා. මේකට විසඳුමක් තියෙන්න ඕන. ඒක තමයි තථාගතයන් වහන්සේ අත්ූපනායක ධර්මවලින් ඉගැන්වුවේ. මම එක අවවාදයක් දුන්නා එක පවුලකට. ඒ දියණිය කිව්වා ලේලි කියනවා හාමුදුරුවනේ මම ඇවිල්ලා ගෙදරට සති 2යි අම්මා මම උයනේවා කන්නේ නැහැ. මේ ප්‍රශ්නේ තමයි මහත්තයෝ ගෙවල් වල ගොඩක් තියෙන. අනේක උහුලන්න බෑ. අනේක දරන්න බෑ. මම කිව්වා උදේ වැඩට යනකොට නැන්දම්මට වඳින්න. ගත් කටටම ලේලි කියනවා හාමුදුරුවනේ වඳිනකොටම අනිත් පැත්ත හැරෙනවලු. අනිත් පැත්ත හැරෙන එක කාගේ වැඩක්ද? ඒක නැන්දම්මගේ වැඩක්. දැන් බුදුහාමුදුරුවෝ මේක නේද අපිට ඉගන්වන්නේ? අක්කොච්චි මං අවදි මං අජිනි මං අබාසි මේ හාසි මේනේ යේතං උපනයන්ති වේරන්තේ සූපසම්මති වේරන්තේ සන් ඔහොමනේ ગાතා දෙක තුලම උගන්වන්නේ. අපිට අඩන්තේට්ටම් කරන බණින අවලාද නගන උදවියට උන්වහන්සේ මොකක්ද ඉගන්නේ? අසවලා මට බැන්නේය ගැහුවේය පහර දුන්නේයයි කියලා එකට එක කරන්න කිව්වද? එකට එක කරන්න කිව්වේ නැහැ. එකට මෛත්‍රිය පතුරන්ට කියලා උන්වහන්සේ ඉගන්නේ. අර නැන්දම්මට හැමදාම වැඳලා ගියා. මම කිව්ව හැමදාම තේ එක දෙන්න. හාමුදුරනේ මම හැදුවට බොන්නේ නැහැ. නොබොන්න එක නැන්දම්මගේ වැඩක්. බොන එක කාගේ වැඩක්ද? මේ කාරණය හරි වැදගත් අපේ ගෙවල් වලට. වේලිච්ච ඉරටු නමන්න පුළුවන්. ඒවා කැඩෙනවා. අමු ඉරටු මොකද කරන්න පුළුවන්? එහෙනම් දැන් මේක අහන්න ඕන කවුද? මේවත් තේරුම් ගන්න පුළුවන් තරුණ